ඉතිං නිලම ගෙදර ගැන කතා කරනවා නං වචර නෑ කියන්න. අපි දෙන්නට ඇතරම අහම්බෙන් මුණ ගැහුණේ නමුත් අය ගැන ද මෙවන අපි නොදැනුවත්ත හිටියට මේ ෆිල් එකේ ලීඩිංම කට්ටිය තමයි ඉතින් නිලම ගෙදර කියන්නේ. ඒ එකක් හින්දන මෙයාලාගේ කැනෙ තියෙන පර්සනලයිස් ඒ දෙන ටච් එකට අමතරව යාලගේ නීට් නැස්ස එක එකැන ඇඳුමක් ගත්තාම දැන් ඇඳුම හදන එක නීට්ලි විතරක් කරලා මදි අන්දන එක පවා නීට්ලි තියෙනවානේ. ඉතිං මෙයාලගේ දැන්වාලට මේ මං මේ වොයිස් කට් එක දැන් දෙන වෙලාව කියන්න මම ඇඳලා පැය හය කොහොමත් පැනලා එදට ඒ පෑ හය අතර මම හාන්සිත් වෙලා හිටිය මේ කැඳගෙන ඒත් මේ ඇඳුම මෙහෙම තියෙන කියන ඉතින් හදපු එකයි අන්දපු එකයි ගැන ආය කවර කතාද. ඉතිං අපේ ඇතරම රික්වයමන්ස් හොඳට ඇහුන්කන් දීලා අපේ ප්ලෑනත් එක් ටච්ච එක ඉඳලා එකැන අපි කෝල් කරන්න අවශ්‍ය උන්න ඇතරම මේ ෆස්කෝල්ල විතර අපි දුන්නේ ඊට පස්සේ දිගටම එයාලා අපිට කෝල් කර අප්ඩේට් සිදි අපේ රික්වයමන්ස් අහලා සාරියකට ගැලපෙන විදිහට මෙයාගේ කස්ටම් සාරි එකක් කස්ටම් ඩිසයින් එකක් එදොට ඒ ඩිසයින් එක ආට් එක දුන්නහම ඒකට ඩිසයින වයා එකක් හැටියට කස්ටම් නිලම කිට්ට එකක් කල්ල දුන්න අපිට අපේ නිලම ගෙදරින් නිලම ගෙදරින් අප ස්පේෂල් ඩේකට ඉතිං ආය වචන දෙකක් නෑ නිලම කිට්ට එකක් නං අතකොට අපේ අර ඔතෙන්ටික් ලාංකික නිලම කිට්ට එකක් නං ඉතින් නිලම ගෙදර තමයි